ආයුබෝවන් ජයෙන් ජයම වේවා. අධ්‍යාත්ම YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මීන ලග්න හිමියනි. වසර 84කට පසු ඔබේ පදනම සහ පදිංචිය උඩු යටිකුරු කරන මහා පෙරළිය මීන ලග්න හිමියනි විප්ලවකාරී යුරේනස් ග්‍රහය 2026 අප්‍රේල් 25 සිට ඔබේ 4 වැන්නට පිවිසෙනවා. මේ ඔබේ නිවස, දේපල, යාන වාහන සහ ඔබේ මව පිළිබඳව තීරණාත්මක වෙනස්කම් සිදුවන වසර 7ක ආරම්භුමයි. අද අපි බලමු ඉදිරි වසර 7 තුල ඔබේ පෞද්ගලික ජීවිතයේ සිදුවන ඒ සුවිශේෂී බලපෑම මොකක්ද කියලා. යුරේනස් ග්‍රහය මීන ලග්න හිමි ඔබේ 4 වැන්නට අවසන් වරට පැමිණියේ මීට වසර 84කට පෙරයි. ජ්‍යොතිෂයේ 4 වැන්න කියන්නේ නිවස, පදිංචිය, මව, ඉඩකඩම්, යාන වාහන සහ ඔබේ හදවතේ සතුටයි. යුරේනස් මෙහි පැමිණි විට ඔබ මෙතෙක් පවත්වාගෙන ස්ථාවර පදිංචිය හෝ පෞල් පරිසරය තුර කිසිසේත් බලාපොරොත්තු නොවූ විප්ලවකාරී වෙනස්කම් ඇතිවීමට නියමිතයි. මුලින්ම බලමු මේ කාලයේ ඔබට ලැබෙන හොඳ ප්‍රතිඵල මොනවද කියලා. මීන ලග්න හිමියන්ට නිවාස සහ දේපල සම්බන්ධයෙන් අතිශය සුබ කාලයක්. ඔබ පදිංචි නිවස අති නවීන තාක්ෂණයෙන් යුතුව අලුත් වැඩියා කිරීමට හෝ සම්පූර්ණයෙන්ම අලුත් පදිංචියකට යාමට අවස්ථාව ලැබේවි. විදේශ පදිංචියකට යාමට බලාපොරොත්තු වන අයට මේ ඊටාම වාසනාවන්ත කාලයකි. යාන වාහන මිලදී ගැනීමේදී නවීන පන්නේ වාහනයක් හිමිවීමේ වාසනාව පවතිනවා. පවුලේ ඥාතීන්ගෙන් අනපේක්ෂිත උදව් උපකාර හිමිවන අතර ඔබේ මානසික නිදහස උදෙසා අලුත් මාර්ග විවර වේවි. නමුත් අසුබ පැත්ත ගැනත් ඔබ සැලකිලිමත් විය යුතුයි. යුරේනස් 4 වැන්නේ සිටින විට නිවස තුල හදිසි නොසන්සුන්තාවයක් ඇතිවිය හැකියි. මවගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විමසිලිමත් වන්න. විශේෂයෙන්ම හදිසි අසනීප හෝ අනතුරු ගැන සැලකිලිමත් විය යුතුයි. දේපල සම්බන්ධ නීතිමය ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් ලේඛන කටයුතු නිවැරදිව තබා ගන්න. නිවසේ විදුලි පද්ධතිය හෝ ජල පද්ධතිය ආශ්‍රිත හදිසි බිඳ වැටීම් නිසා වියදම් ඉහළ යා හැකියි. පවුලේ අය සමග අනවශ්‍ය ලෙස තර්ක කිරීමෙන් සිතේ සතුට පිරිහීමට ඉඩ තිබේ. මීන ලග්න හිමියනි මේ වසර 7 තුල ඔබේ නිවස සහ පවුලේ සිදුවන වෙනස්කම් වලට බිය නොවි මුහුණ දෙන්න. මවට වැඩි අවධානයක් සහ ආදරයක් ලබා දෙන්න. දේපල ආයෝජනවලදී තාක්ෂණික සහ නීතිමය උපදෙස් අනුගමනය කරන්න. ඔබේ නිවසට අලුත් තාක්ෂණය එක්කර ගැනීමෙන් වැඩි පහසුවක් සැලසේවි. සිතේ සාමය වෙනුවට භාවනාව වැනි කටයුතු වල නිරත වීමෙන් ඊටාම සුබ ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වෙනවා. ඔබේ නිවසට සහ පවුලට ලැබෙන මේ විප්ලවකාරී වෙනස ගැන ඔබ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරන්න. ඔබට ජයෙන් ජයම වේවා. ආයුබෝවන්.